උදා දෙසැම්බර් මාසයේ අද අපිට ගොඩක් වැදගත් දවසක්. ඒ මොකද කියනවා නම් අද තමයි අපේ පුතා ජපානයේ මුලින්ම පාසල් යන දවස. ඉතින් මම උදේම නැගිටලා කිරිබත් හදලා පුංචිට කෑම මේසයක් ලෑස්ති කරගත්තා. මම කලින් දවසේ කැවුම් එහෙමත් හදලායි තිබුණේ. මොකද අපි ලංකාව විදියට සාමාන්‍යයෙන් සුබ දෙයක් කරන්න යනකොට කැවුම් ටිකක් කිරිබත් ටිකක් අනිවාර්යෙන්ම හදනවනේ. ඒක නිසා. ඉතින් අද අපේ පුතාට ගොඩාක් සතුටුයි. මොකද අපි ජපානයට ඇවිල්ලා දැන් මාස 3ක් වෙනවා. මේ මාස 3 මෙයා ගෙදර හිටියේ. ඉතින් එයා අද හරිම සතුටින් ඉන්නේ. එයාගේ ස්කූල් එකට ගිහිල්ලා එයාගේ යාළුවොත් එක්ක කාලය ගත කරන්න. ඉතින් අපිටත් අද ගොඩාක් සතුටුයි. මම ඊට පස්සේ අපි ජේසු පහන තියෙන තැනත් ලෑස්ති කරලා මම ලෑස්ති වෙන්නත් ඕනේ. මේ අතර පුතයි තාත්තයිත් ලෑස්ති වෙනවා ස්කූල් යන්න. ඉතින් මාත් ටක් ගාලා ලෑස්ති වෙලා ආවා. And after Holy Three, full of praise, Lord is with thee, blessed thy woman, blessed is the fruit of Mary, Amen. Oh. Okay, ma'am. ලයිට් එක දාගන්න කියලා. ලයිට් එක දාගන්න. ඔය ලයිට් එකකයි ඩ්‍රේ වගේ. සිග්නල් නෑලු. දැන් අපි පුතාව ස්කූල් එකට බාර දුන්නා. ආයේ එයාව අපිට ගන්න තියෙන්නේ හවස 3:30ට. ඉතින් එතකන් අපිට පොඩි වැඩ වගේක් තියෙනවා. ඒ ටික කරගන්න යනවා. ඉතින් ඒ යන අතර වාරදී මම මේ මල් ටික දැකලා ලස්සන නිසා ටිකක් වීඩියෝ කරගත්තා. මෙලාව දැන් හරියටම 3:25යි. ඉරත් බැහැගෙන යනවා. හරිම ලස්සනයි අහස. අපි දෙන්න දැන් ඒකත් බලමල මේ යන්නේ බබාව ස්කෝල් එකෙන් ගන්න. අපේ ස්කෝල් එක ළඟ ඉඳලා ගෙදරට කිලෝමීටර් එකක් වගේ තමයි දර තියෙන්නේ. මේ පාර දෙපැත්තත් හරිම ලස්සනයි. දෙපැත්තම වගා කරලා තියෙන්නේ. ඉතින් දැන් අපි බබාවත් අරගෙන ගෙදර යන්න තමයි හදන්නේ. කෑම කන්න දන්නේ නැති වුණාට පස්සේ නෑ. අර දන්නේ නැති එකක් තිබුණා එළියන්න. ඕ ඊට පස්සේ එයා මම ටෝවින් එක ලියන්න. ඩ්‍රෝවින් එක දුන්නා. ෂා. කෑම
මානිස් එක මගේ කන්දට අත හැටියව තිබ්බේ. ඊට පස්සේ කෑවේ නැන්ද ඔයා? කෑමනේ පොඩ්ඩක් කෑවා. බත් දුන්නේ නැන්ද?